අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් අරගෙන එන්නේ අපේ ස්කිල් ෂොප් කියන ප්‍රොජෙක්ට් එකේ යූසර් ප්‍රොෆයිල් අප්ඩේට් කියන පේජ් එක අපි බෑක් එන්ඩ් එක කෝඩ් කරේ කොහොමද කියලා තමයි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයාලට මුලින්ම මෙතන අපේ ස්කිල් ෂොප් කියන ප්‍රොජෙක්ට් එකේ හෝම් පේජ් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. අපි මෙතන ලොග් වෙලා ඉන්න යූසර් ට ක්ලික් කරලා යූසර් එක හිටර් එක තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. හිටර් එකේ තියෙන යූසර් උඩ ක්ලික් කරාන් පස්සේ ඔයාලට මෙතන මයි ප්‍රොෆයිල් කියන මේක ඩ්‍රොප් ඩවුන් එකේ තියෙන මේක බලා ගන්න පුළුවන් සිලෙක්ට් එකේ. ඊට පස්සේ මෙතනින් ඔයාලට ලොග් වෙලා ඉන්න යූසර් ගැන මේ විවර හරි යාගේ ඊමේල් එක ඊට පස්සේ බයෝ එක ජෙන්ඩර් එක මොබයිල් නම්බර් එක සහ ඇඩ්‍රස් එක ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. මෙතන සිටි එක මෙතන සිලෙක්ටඩ් කෝල් කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අපි බලමු දැන් මෙතන මේ යූසර්ගේ ප්‍රොෆයිල් එක අප්ඩේට් කරන එක තමයි අපි මේ බලන්නේ. මම මුලින්ම මෙතන ඔයාලට ලාස්ට් නේම් එක වෙනස් කරලා පෙන්වන්නම්. මම මෙහෙම ලාස්ට් නේම් එක වෙනස් කරලා ඒ වගේම මම ඔයාලට බයෝ එකක් මේ විදිහට වෙනස් කරලා පෙන්වන්නම්. ඊට පස්සේ ඔයාලට මෙතන මේ ජෙන්ඩර් එක තියෙන මොබයිල් නම්බර් එක සහ මේ ඇඩ්‍රස් එක වෙනස් කරන්න යන්නේ නැහැ. ඔන්න මම කන්ට්‍රි එක මේ විදිහට ඕස්ට්‍රේලියා දීලා මෙතන මෙල්බර්න් සිලෙක්ට් කරන්නම්. ඊට පස්සේ මෙතනින් අපි අනිත් එක තමයි අපි මෙතන කන්ට්‍රි එක මෙතන සිලෙක්ට් කරන කන්ට්‍රි එක අනුව තමයි ඔයාලට මෙතන සිටිස් බලා ගන්න පුළුවන්. දැන් මම කන්ට්‍රි එක ඕස්ට්‍රේලියා සිලෙක්ට් කරා. අපි ඕස්ට්‍රේලියාවට අදාළ ඇඩ් කරලා දෙන සිටිස් ටික ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් මම ඉන්දියා කියන එක සිලෙක්ට් කරා. එතකොට ඉන්දියාවට අදාළ කන්ට්‍රි එකට අදාළ සිටිස් ටික ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම මම ශ්‍රී ලංකාව මෙතන සිලෙක්ට් කරා. ශ්‍රී ලංකාව කියන කන්ට්‍රි එකට අදාළ සිටිස් ටික ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. මම මුලින්ම මෙතන ශ්‍රී ලංකාවේ ජීවන නිසා මම මෙතන ඕස්ට්‍රේලියා කියලා කන්ට්‍රි එකක දෙන්නම්. ඒ වගේම මෙතන මෙල්බර්න් කියලා next මෙතන අපි save changes දෙන්නම්. save changes දැන් පස්වර බලන්න group update successfully කියලා අපිට message එකක් මෙතන එක පෙන්නවා. ඒ වගේම මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් කන්දල කියලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි බයෝ එක වෙනස් කරා. ඒ වගේම මෙතන කන්ට්‍රි එක බලා ගන්න පුළුවන්. සිටි එකත් මෙතන සිලෙක්ටඩ් මෙල්බර්න් කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. මම දැන් ඔයාලට මේක රිෆ්‍රෙෂ් කරත් අපේ මේ data ටික වෙනස් වෙන්නේ නැහැ. ඒ විදිහට තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මුලින්ම දැන් අපේ database එක ඔයාලට පෙන්වන්න. මේ තියෙන්නේ database එක මම රිෆ්‍රෙෂ් කරන්න. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන අපේ බයෝ එක ආයි කියලා ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ වගේම මෙතන අපිට ඒක මම වෙනස් නොකරලා ඉඳලා බයෝට එකම මේ විදිහට තියෙනවා. ඒ වගේම මම ඔයාලට ඇඩ්‍රස් කියන ටේබල් එක පෙන්වන්නම්. ආයෙත් මෙතන ඔයාලා බලා ගන්න පුළුවන් මේ city ID එක මෙතන වෙනස් කරලා තියෙනවා. මෙතන 5 කියලා. city ID එකේ මම ඔයාලට පෙන්වන්නම්. city ID 5 කියන්නේ මෙල්බර්න්. ඒක ඔයාලට එතන බලා ගන්න පුළුවන්. වෙනම මම වෙනස් කරලා ඊට පස්සේ මම ඔයාලට user table එක user profile කියන මේ මේක පෙන්වන්නම්. ඒක ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් වෙනස් කරලා තියෙන විදිහ gender එක වෙනස් කරලා තියෙන address ID එක ඔයාලට එතන බලා ගන්න පුළුවන්. ඒ වගේම මම ඔයාලට මගේ ඉන්දියා ඩයග්‍රෑම් පෙන්වන්නම්. ඒක ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන user profile ඊට පස්සේ city country කියලා උතෙන් tables ටිකක් add කරලා තියෙනවා මම. user profile එකේ ඔයාලට බලා ගන්න පුළුවන් user ID අපිට URL bio gender ID mobile address එක මම ඔයාලට බලා ගන්න පුළුවන්. සිම්පල් address කියලා උතෙන් table එකක් මම add කරලා තියෙනවා. ඔයාලට ඒක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි අපේ ස්කිල් ෂොප් කියන ප්‍රොජෙක්ට් එකේ user profile update එක back end එක ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. මම ඔයාලට ඊළඟට මේ කෝඩ් කරේ කොහොමද කියලා පෙන්වන්න. ඔයාලට මේ විදිහට අපේ user profile PHP ෆයිල් එක බලා ගන්න පුළුවන්. මෙතන ඔයාලට මුලින්ම මෙතන login වෙලා user login කෙනෙක් login වෙලාද කියලා බලනවා. නැත්නම් ඉතින් කෙලින් desktop PHP එක පෙන්වන්න කියලා කියනවා. ඊට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් result එක බලන්න database search එකක් දාලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් database search එකක් දාලා කරන URL bio එක බලා ගන්න පුළුවන්. මෙතන gender
ඇඩ්‍රස් සිටි කන්ට්‍රී වලට මම ලිස්ට් වෙන්න තමයි දාලා තියෙන්නේ. ඒකත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඊළඟට ජෙන්ඩර් රිසල්ට් එකේ ඔක්කොම විතර ඩේටාබේස් සර්ච් දාලා ඩේටාබේස් එකෙන් අල්ලගන්න කියලා තමයි විතර කියලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් කන්ට්‍රී එක, ඊට පස්සේ මේ සිලෙක්ටඩ් කන්ට්‍රී ID එක, සිටි එක ඉතින් අල්ලලා තිබ්බොත් විතර බලා ගන්න පුළුවන්. සායමිත එක බලන්න ඒක නිකුත්නේ URL ප්‍රොෆයිල් එක ක්ලික් නැත්නම් normal විදිහට මෙතන මේ asset images එක meta.png එක දාගන්න කියලා තමයි මෙතන කියලා තියෙන්නේ. ඒක ඔස්සේ බලා ගන්න පුළුවන්. input fields ඔක්කොම මෙතන PHP මේකක් දාලා database එකේ search database එකේ තියෙන දේ අල්ලගන්න කියලා මෙතන තියෙනවා බලන්න පුළුවන්. මෙතන කොහොමද දෙන්න මෙතන මේ data ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් first name එකත් database එකෙන් අල්ලගෙන තියෙනවා. last name එකට email address එක අල්ලගෙන තියෙන ඉඳලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන bio එක database එකෙන් අල්ලගෙන තියෙන ඉඳලා බලා ගන්න පුළුවන්. සහ data එක mobile number එක සහ address line 1 address line 2 country දිරවල් බලන්න පුළුවන්. මෙතන city එක අල්ලගෙන තියෙන ඉඳලා බලන්න පුළුවන්. ඒ වගේම phone action එක වලට මෙතන බලන්න පුළුවන්. second service save changes button 75 of the view කියන එකෙන් වල බලන්න පුළුවන්. මෙතන අපිට ෆයිල් එක කොහොමද වෙන්නේ ඒ ටික වලට මෙතන බලන්න පුළුවන්. සහ countries load එක cities එක වලට බලන්න පුළුවන්. මෙතන කියන්නේ අපි country එකට අදාළ cities ටික load කරන කියන්නේ මේ ඕස්ට්‍රේලියාවට අදාළ සහ ඉන්දියාවට අදාළ ශ්‍රී ලංකාවට අදාළ countries වෙනම cities වෙනම ගත්ත විදිහ තමයි ඔයාලට මෙතන code එක බලන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ form submission එකට ගියොත් form submission එක backend part එක තමයි ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන අල්ලගෙන තියෙන ID එකත් අරගෙන subject එක අරගෙන බලන්න පුළුවන් ඔයාලට. ඉතින් ඒක තමයි YouTube PHP file එක බලන්න පුළුවන්. ඊට පස්සේ YouTube file upgrade process PHP file බලන්න පුළුවන්. මේ විදිහට මෙන්න හිට එකක් තියෙනවා. content type application JSON දෙනවා මේක අරගෙන තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට මෙතන require connection එක අපි add කරලා තියෙන්නේ බලන්න පුළුවන්. ඊට පස්සේ මෙතන අපි login user එකෙන් login වෙනවාද login වෙලාද කියලා බලන්න විදිහට board එක දැන් බලන්න පුළුවන්. ඊට පස්සේ මෙතන data ටික අපි අරගෙන තියෙනවා විදිහට. ඊට පස්සේ then අපි JSON part එක අපි add කරලා තියෙනවා. so validations add කරලා බලන්න පුළුවන්. මෙතන first name is first name එක add කරලා නැත්නම් first name is required කියලා නෝ success ඒ විදිහට මෙතන if fail save page බලන්න පුළුවන්. මේ ටික පහළ නම් තමයි ඊට පස්සේ මෙතන index එක වැඩ කරන්නේ. ඊට පස්සේ මෙතන database එක දාලා ඉතින් ඒක බලන්න පුළුවන්. ඊට පස්සේ GitHub user profile sheets කියලා ඉදිරියට ඒක බලන්න පුළුවන්. මේ විදිහට කොහොමද අපි type කරන්නේ කියලා. ඒ වගේම address එක ලස්සන විදිහට දේවල් බලන්න පුළුවන්. ඊට පස්සේ new address එක කොහොමද කියලා තමයි කෝඩ් එකකින් search කරලා තියෙනවා. දැන් අප්ඩේට් කෝඩ් එක දාලා තියෙනවා. වගේම profile එක update කරන විදිහට දාලා දෙන්න බලන්න පුළුවන්. ඒ වගේම අපිට profile update කරලා පස්සේ තමයි set කෝඩ් එකක් දාලා දෙන්න බලන්න පුළුවන්. session variables කොහොමද කියලා බලන්න පුළුවන්. ඒ වගේම මෙතන get settings කියලා එනම ෆයිල් එකක් හදලා තියෙනවා. කියන්නේ වෙන වෙනම cities load කරගන්නකොට තමයි මේ විදිහට අපි get cities කියලා වෙනම ෆයිල් එකක් හදලා තියෙන්නේ. ඉතින් මෙතන බලන්න පුළුවන් මේක JSON කියලා බලලා තියෙනවා. මෙතන connection එක බලන්න පුළුවන්. and post tagging content එකක් තියෙනවා. ඊට පස්සේ content මේක බලන්න පුළුවන්. කොහොමද අපි cities එකත් get cities PHP කියන ෆයිල් එක load කරපුවා තමයි ඔයාලට මෙතනින් බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ විදිහට තමයි අපි user profile skill shop කියන page එකේ user profile update කියන page එක backend එක program කරේ මේ විදිහට තමයි. ඉතින් අපි අදට කතා කරමු බලාපොරොත්තු වෙන්නේ ඉන්ෆෝමනයි. ඊට පස්සේ අපි ඊළඟ වීඩියෝ එකෙන් අපි